ඇයි බං? හරි අමාරුයි ඉස්සෙල්ලා වගේ නෙමෙයි එකට කකුල වලට ඇඟට පතලා හරි අමාරුයි. අත වැරදිනවා. ඔව් රිදෙනවා. වර්කවුට් මුකුත් කරේ නැද්ද? වර්කවුට් කරපු කාලයක් මතක නෑ අයියේ. ජිම් එකට ගියෙත් නෑ. කරන එක්සර්සයිස් එකක් ගෙදෙද්දි තමයි කරන්නේ. මම දැක්ක ඔකට YouTube එකේ මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක දාලා තිබ්බා විස්තර කළ එක්සර්සයිස් ටික ඔක්කොම. පොඩ ගිහින් බලුවා. බලමු එහෙම. ලින්ක් එක දාන්නම් මම. හරි. අපි එහෙමවත් බලමු අය. අපගේ ජීවන රටාවල ඇති වැරදි අඩුපාඩු නිසාද විවිධ රෝගාබාධවලට ගොදුරු වීමෙන් පසු ඇතිවෙන අතුරු ප්‍රතිඵලයක් ලෙසද අපේ අතේ කකුලේ සන්ධි ආශ්‍රිත මාංශ පේශීන් වල දුර්වලතාවයක් දකින්න පුළුවන්. එවැනි දුර්වල වූ මාංශ පේශී නැවත ශක්තිමත් කිරීමට භාවිතා කරන ව්‍යායාමයක් වන resistant tube exercise ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. resistant tube විවිධ වර්ගවලින් අපිට හමු වෙනවා. මෙහි ඇති ආතතිය අනුව එය විවිධ වර්ණ වලින් යුක්ත වෙනවා. ඔබගේ මාංශ පේශීන් වල ඇති දුර්වලතාවය අනුවත් ඒ වගේම ඔබට ඇති අවශ්‍යතාවය මතත් විවිධ ආතතියෙන් යුතු ඔබට ගැළපෙන නිවැරදි ටියුබ් එක තෝරාගත යුතු වෙනවා. මෙම සෑම ව්‍යායාමයක්ම ඔබගේ අත් දෙකටම සහ කකුල් දෙකටම සිදු කළ යුතු වෙනවා. මෙම සෑම එක්සර්සයිස් එකක්ම දවසට වාර 10 බැගින් 3 වතාවක් සිදු කළ යුතුයි. වඩාත් නිවැරදිව මෙම ව්‍යායාම සිදු කිරීමට නම් ඔබ කණ්ණාඩියක් ඉදිරියට ගොස් ඔබ නිවැරදි ඉරියව්වෙන් යුතුව සිදු කළ යුතු වෙනවා. මුලින්ම අතේ මාංශ පේශීන් ශක්තිමත් කිරීමට resistant tube භාවිතා කර ව්‍යායාම සිදු කරන්නේ කෙසේද බලමු. shoulder flexion අත ඉදිරියට එසවීම. ඔබ ඍජුව සිටගෙන resistant tube හි මධ්‍ය කකුලෙන් පාගා ඒ නොසෙලෙන ලෙස රඳවාගෙන කෙළවර දෙක දෑත් දෙකෙන් අල්ලා ශරීරයේ මධ්‍යයේ සිට වැලමිටියෙන් නොනවා අත ඉහළට එසවීම. shoulder extension අත පිටුපසට ගැනීමේ ක්‍රියාව. ඍජුව සිටගෙන resistant tube කකුලෙන් පාගාගෙන කෙළවරේ අතෙහි රඳවාගෙන ශරීරයේ මධ්‍යයේ සිට වැලමිටින් නොනවා අත පිටුපසට දික් කිරීම. shoulder abduction ශරීරයෙන් ඉවතට ගැනීමේ ක්‍රියාව. ඍජුව සිටගෙන resistant tube එක කකුලෙන් පාගාගෙන කෙළවර දෙක අතෙහි රඳව ගන්න. ශරීරයේ මධ්‍යයේ සිට අත ශරීරයෙන් ඉවතට විහිදුවන්න. මෙහිදී අත වැලමිටෙන් නොනැවිය යුතුයි. shoulder adduction ශරීරයේ දෙසට ගැනීමේ ක්‍රියාව. ඍජුව සිටගෙන resistant tube හි එක් කෙළවරක් අතෙහි රඳවා ගන්න. අනෙක් කෙළවර නොසෙල්වෙන ආධාරකයක රඳවන්න. ශරීරයෙන් ඉවතට විහිදුවා ඇති අත වැලමිට නොනවා ශරීරයේ දෙසට ගන්න. වැලමිට සන්ධි ආශ්‍රිත චලනයන් වන elbow flexion, elbow extension සිදු කරන මාංශ පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම වෙත යමු වෙමු. elbow flexion අත වැලමිටෙන් නැවීම. ඍජුව සිටගෙන resistant tube එක කකුලෙන් පාගාගෙන කෙළවර දෙක අත් දෙකෙහි රඳවා ගන්න. දැන් අත වැලමිටෙන් උරහිස සන්ධිය දෙසට නවන්න. elbow extension අත වැලමිටෙන් දිගහැරීම. ඍජුව සිටගෙන ඉහළින් රඳවන ලද resistant tube එකෙහි කෙළවර අත් දෙකෙහි රඳවා ගන්න. අත වැලමිටෙන් අංශක 90ක් නවා ගන්න. දැන් අත පාදයේ දෙසට දිගාරින්න. දැන් අපි කකුලෙහි උකුල් සන්ධිය ආශ්‍රිත මාංශ පේශීන් ශක්තිමත් කිරීමේ ව්‍යායාම සිදු කරන්නේ කෙසේදයි බලමු. hip flexion උකුල් සන්ධිය නැමීම. ඍජුව සිටගෙන resistant tube හි එක් කෙළවරක් කකුලෙහි වලලු කරෙහි රඳවා අනෙක් කෙළවර නොසෙල්වන ආධාරකයක රඳවන්න. දැන් කකුල දන හිසෙන් නොනවා උකුල් සන්ධියෙන් ඉදිරියට එනම් ශරීරයෙන් ඉදිරියට තබන්න. hip extension ඍජුව සිටගෙන resistant tube හි එක් කෙළවරක් කකුලෙහි වලලු කරෙහි රඳවා අනෙක් කෙළවර නොසෙල්වන ආධාරකයක රඳවන්න. දැන් කකුල දන හිසෙන් නොනවා උකුල් සන්ධියෙන් පසුපසට තබන්න. hip abduction ඍජුව සිටගෙන resistant tube හි එක් කෙළවරක් කකුලෙහි වලලු කරෙහි රඳවා අනෙක් කෙළවර නොසෙල්වන ආධාරකයක රඳවන්න. දැන් කකුල දන හිසෙන් නොනවා උකුල් සන්ධියෙන් ශරීරයෙන් ඉවතට තබන්න.
hip adduction. කකුල් දෙක හොඳින් ඈත් කර එහෙම නැතිනම් විහිදුවා තබා එක් කකුලක වලලු කරෙහි resistant tube හිරඳවා අනෙක් කෙළවර නොසෙල්වන ආධාරකයක රඳවන්න. දැන් කකුල ශරීරයේ දෙසට ගන්න. ඔබත් මෙවැනි රෝගාබාධ වලින් පීඩා විඳිනවා නම් Active Plus අප වෙත පැමිණ නිවැරදි ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්. අපව සම්බන්ධ කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකවලට අමතන්න. පැරලයිසා අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන Active Plus බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අමතන්න.